අඩේ කෝබම් මේ කසුනා. ඒක තමයි බං මාත් මේ බැලුවේ මහාම මහ කාලකන්ණියේ කෝකන. දෙකකින් තමයි. මොකෝ? ඔය ඉන්නේ අයියෝ මන්දම උඹලත් එක්ක බෑනේ කරන්න. උඹලා ඉන්නේ පැය ගානක් පරක් වෙලා. උඹ වෙලාවකට වැඩක් කාලේ දන්නේ නැහැ. අල්ලේ මං අපි දෙන්න කරන තියෙන පොරු නෑනේ තාම. ඌ මේ අර කැලේට ගියත් බේතු බලදා කියලා. උඹ තමයි පරක්. උඹ එනකන් ඉඳලා උඹ චූබර හැදිලා. ඌ කැලේට ගියා මේ වැඩේ කරන්න. හරි නිනකන් ඉන්නේ. ඔතන උලා එන්නේ ඉන්නේ තුමින්. අම්මෝ. අරු දෙන්නේ. අවුව එනේ බා. අරු දෙන්නේ කිව්වද? සුමේ. සුමේ. ආ එන්නේ. අයියෝ කාලකන්ණි. අවුඩු වැඩි පුරිස්තු. ආවා. යකෝ ඔබ මෙච්චරලා කලපිරව්වද? ඒ අපි ගොඩ කාලෙකින් කොහෙවත් ගියේ නෑ නේ බං. ඒක නම් සිරා කතාව බං. ගොඩ කාලෙකින් ගියේ නෑ. යන්න තැනකුත් නෑනේ. ඒ මම දන්න සුපිරි පොට්ටයක් තියෙනවා හැබැයි ඈ. කොහෙද? මේ කැබිලිත්ත කියලා ගමක්. එහෙ මරු පොට්ටෙක් හැබැයි ඈ. මමත් අහලා තියෙනවා. උනාට ඉතින් ගිහිල්ලා නෑ. ඒ අපි හෙට යමන්නේ. හෙට උදේම නා. හෙට යම පාන්දර 5ට වගේ. හා. පාන්දර 5ට තියෙන බස් එකේ අපි යමු. හෙලෝ මගේ අතෙන් යලුනේ කොහමද? එලා. අසන උඹ එන්නේ නැද්ද බං? උඹ තාම බුදිද? අපට සියද ට්‍රිප් එක නේ. දැන් මම විනාඩියක් දීපන් මං එනවා. අද ට්‍රිප් එකක් යනවා. අඩෝ දෙනේ. වානේ. අරු තාම නෑ බං. ඕකයි ඉතින් ඊයේත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි අනාගතෙත් එහෙමයි. good morning. මං කුකුලත් අතේ යානමයි ආවේ. කුකුලා කොහෙද? අයියෝ බං ඒක කියවනන්නේ. මගේ ඉන්නේ නෝ. එනවා. ඉතින් විතර මුදි ෆෝන් එක තාම වැඩ කරන්නේ. උඹ ආවද? අයියෝ තට ගහන්න. සිංහල භාෂාව. ඔය ඔක ගරින් එළියට. දත් මදින්න උදේනවා බා. ඉතින් විතර උලන් ඒ පාලේ අර මුකේට ගොළු බෙල්ලි කයි කෙල ගහන්න පායක හැමදෙම මේක මහ පාර. තේරුම් ගනින්. බස් එක එයි කියලා හිතනවා. හරි. මොනවද දෙන්නේ? යා ඒක අඳුරයිද ඔය? බෑ බා. මොන්ද ගන්නේ කෑ ගහන්නේ? කණේ යුනි. කණේ ඔච්චර හදේ නෑ. කණේ ඔච්චර හදේ නෑ. වවුල වෙන්න තියෙනවා වවුල. වවුලෝ? අවස්සලා ඉන්නවද වවුලෝ? ඉන්න ඇතිනේ. අම්මා! වැදුනා අයියෝ! මොකද වැදුනේ?
මොකද වෙලා පටසිරි පොල්ල ඉක්කරු බොල්ලේ මුගේ ඔළුවේ වැදිලා තියෙන්නේ. මොනවද මුසලේ කරන්නේ අද සෝරි බා අයියෝ සෝරි බා අයියෝ. බලපන් මගේ ලස්සන ඔළුව බැලිලාද දන්නේ හරි හරි. කටවගේද පප්පරයා මේ පාර නම් මම පිටිපස්සේ යන්නේ නැත්තම් මගේ ඔළුව ආයෙත් පොළාලන්න එනවා මට ආකෝ යමු. ඒ තව දුරද බං නෑ වන්ද ළඟ. ඊ වහිනවා. ඊ මාර වැඩි ඔය යමන් ඉක්මනට මට සිරියකෝ ඒ කුඩ ගෙනාවද බං උඹලා ඊ මම ගෙනාවේ නෑ බං අඳුන්යක් විතරයි ගෙනාවේ ඊ මොකද්ද බං මේකේ මොකද්ද බං මේකේ ඒකනේ බා. ඒ ගෙදරට තට්ටු කරලා බලන්නකෝ කවුරු තින්නවද නේ? මේ ජානේලයක් එහෙම නම් වහලා තියෙන්නේ බං ජනෙල් ඔක්කොම එහෙම අඩ ජනේලයක්. ඒ මට බයයිත් වගේ බා. මම අහන්නද පුරුෂයක් තියලා අනේ කටවන් ඉඳපන් ඔබට පුළුවන් මේන් කියලා පුළුවන් ගන්න ඊ පිටිපස්සට වලින් මුගේ කරේ ඇවිල්ලා කෙලිය බල්ලා බැඳලාද ඕ මේකේ හොල්මන් ගේපුවද බල්ලෝ. අපරස්ටි ආම් බලන ඒ වහලි නෑ බං ඒ වහලින් පණිමුද කියන්නේ අර වහලින් පණිමුද කියන්නේ වරෙන් බලමුද හරි පයින්ට පුළුවන් ද ඒ ඇතුලේ සද්දයක් කියනවනේ ගල් පිටිය මොකද්ද ඒ සද්දේ කවුරු හරි නාගේ. කවුද මේ කවුද කවුද එළියේ කවුද? කවුද ඔය ළමයි අයිබෝන්ද සීයේ. මගේ ගේ සීල් තියන්න ආපු කට්ටිය එහෙම නෙමෙයිනේ නෑ මේ සීයේ නෑ අපි මේ. මේ මේ වැස්ස හින්දා නතර වෙන්න වහිනානේ ළමයි වයිනාසී වහිනානේ වහිනා සීයේ. එන්න පුරා ගහනවා වගේ ඔය ළමයි දෙන්න විතරද ආවේ අපේ අනිත් එක්කලා යාළුවා අර එහා පැත්තට ගියා පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා. වතුර තිබයි එන්න ඔය කියත්ලට යන්නේ පොඩ්ඩක් හැඩි වෙලා තියෙන ළමයි හරි සීයේ. හරි සීයේ මේ වෙලාවට ඉන්න ඉතරයි සී අපිට අද රෑ කොහේ යන ගමන් දාවේ ඔයගොල්ලෝ අපි කැබිලිත්තර යන්න සීයාවේ. හොඳයි හොඳයි මම පොඩ්ඩක් අර හෙට ගිහින් එන්න හා සී දෙන්න කොහෙද යාළුවා තාවිත ඇරලා දෙතර කවුද කියලා බලන්නේ මේක යක් දෙතරත් නැත්තම් ලැට් එකක්ද ඕ අඩේ කසුනා ආරේ කොහෙද කොහරු උවර අර සීයා ඉන්න දන්න ගියා ලැට් බරයි නැටේ තිබ්බ මම මේ විදියට දාලා ආවා අයියෝ සීයෝ චූද කරේ නැත්තම් ඔව් චූදා නැත්තම් බයිතුවල මම ගයි උඹ අර උඹේ වගේ ඉතින් නෝ ගෙවල් ඇතුලේ වගවරවන්න අදුවි මම අපේ ගෙවලේ මෙහෙම හැදුවොත් බෑග් කොහෙවත් තියන්න ගෙදර ඉන්න කියලා පන්නර මේ මෙතන තියෙන පොඩක් පිරම පොඩ ඉන්න කොස්ස දින වරන්න සීයාගේ කොස්ස මට සීයේ පිට ආලට දිගට යහ ඉඳ ගමකට පොඩ්ඩක් අපි අර සීයා ඉන්න පැත්තට යවන්න මට නා හෙන බඩගිනි ඈ ඒක තමයි කන්න මොනවද දන්නේ නැහැ නේ බන් තියෙන්නේ ආවද වණිත් දන්නේ නැහැ නේ වණියා එනවා ගෝයන් ෂේපට අහගමු කන්ටත් එපේ යකෝ මේක වල් කැලේ සීයා ඉන්නත් දන්නේ මේ බලනවා සීයේ අම්මට දෙරි සීයේ ලිප්ප කොහෙද ලිප අර පැත්තට ගිහලා පුතියට යන්න ඕයි. සීයේ රැට මොනවද කන්න ඒට ළමයිනේ. ඒට ඔය අල වගේක් තියෙනවා තම්බගෙන කමු. මඤ්ඤොකා සීයේ මේ මෙතන වහලේ නෑනේ වාදේ නෑ මුතේ ඕක මේ මහා දඩ වැස්සක් ඇවිල්ලා මේ ගහනියල් මේ ගලගෙන ගියා ඔක්කොම වහලේ. ඒ හුළඟකුත් තාම ලොකු හුළඟක්. එහා පැත්ත නම් හොඳට හරි හරි. තියෙනවානේ. මම ඔයගොල්ලන්ට පොඩි අවවාදයක් දෙන්නම්. කවුරුත් පොඩක් අනිත් ළමයා අනිත් ළමයා ගියා සීයේ මේ දර හොයන්න දර ඔය ඉතින් ඔක්කොම කට ඉස්සර කරගෙන යනවනේ.
තේ ඕගොල්ලෝ මේ අවස 5-6 අතර අවද මේ ඉන්න රැයේ මේ ගොම්මන් වැටෙන වෙලාවට කවුරුත් ඔය ඉස්සරහා දොරින් හෝ පස්සේ දොරින් කවුරුත් එළියට අඩියක්වත් තියන්න එපා. ඇයි ඒක මම ඕගොල්ලන්ට කියන්නේ නැහැ. ඕගොල්ලෝ තාම තරුණ ළමයි. ඒ හින්දා බය වෙයිද? බය වෙයි. ඒක මං ඔයද මං අපි බය. අපි කවුරුන්නේ බය. පණ්ඩිත කතා කියන්නේ මේ ඕගොල්ලෝ එළියට යන්න එපා. මම ඒක තමයි දෙන අවවාදේ. කවුරුත් එළියට ගිහිල්ලා මට අවුෙන්නත් එපා. අවුණු. ඔය ඉතින් ආත් එක කට ගහගෙන එනවා නෙවෙයි. හාසි. ඔව් කට ගහගෙන ඉන්නේ මේ අය මට කට ගහන්න කටක් නැද්ද? නෑ. තියෙන කට. කවුරුත් එළියට යන්න එපා. අර ළමයාවත් මේ දරගෙන ගිහපු ළමයාවත් එක්ක ගන්න. හාසි එයා අර හරියට ගියේ. අපි ආව එක්ක ගන්න. හරි ටොයිලට් සී. එක කොහෙද? ටොයිලට් එක අර තියෙනවා මේ අරදී. මට සිරි කවන්නේ මම මේ වේ ටික අත් කරලා එන්න රැයට අර අල කම්මගෙන කමු. මොනාලද සී ඉන්නලද? ඉන්නල්ල නෙවෙයි වතල. බතල් අපි ආසම කෑම අම්මට දු මේ වලවල් සීයේ වැටේ බලාගෙන අපි කන්න ලැට්ටකට මෙතන යන්න බෑ නේ සී. උදේ හොඳින් මතක තබා ගත යුතුයි. හා සී අර තියෙන ලැට් එක. අර තියෙන බල ලැට් එක. ඔය මා ඔතනින් ගලාන වැල්ල මැරෙයි යමු. මං චූපාරක් දාලා එන්නම්. බයි. අපෝ සී. සීයා දැන් තුනේ ඉඳලා දැන් 6-7. සීයා තාමල් ගලනවා. ඔව් පුතේ මේක හරියට වල් වැදිලා තින්නේ. ඔව් සී. අපි රාට එතකොට නිදාගන්න කුසී. ගන්න ඇඳවල් නම් නෑ පුතේ මාත් ඔය රෙද්දක් තියාගෙන ඒක තමයි මේ කොට්ටේ දාගෙන නිදා ගන්න. ආයේ කමන්නේ නැතිය අපි ගෙදර එහෙම තමයි. අපිලා කියලා එක්ස්ප්‍රස් නෑ. ඉබලා ඉතින් හයිෆයි කොල්ලෝනේ. අපි තාම දැන් නාකි මිනිස්සු. ඒ හින්දා අර මේ අදනම් මේ ඉතින් ඇඳවල් වල නිදියන්න වෙන්නේ හයිෆයි වල. අපි මේ අර පොඩි පැදුරු කෑල්ලක් තියෙනවා මම ඒක දෙන්න. හරි. කොට්ට දෙක තුනකුත් තියෙනවා. ඒක දෙන්න මේ රැයට මදුරුව කන හින්දා මම අර අඳුන් කුරක් තියෙනවා ඒක පත්තු කරන්න. හරි. මම පස්සේ දෙන්නම් මේ අර ළමයා ආවද? ඔව් සී එයා ආවා. ඒ මේ තර ටික මෙහෙට ගෙනත් දාන්න කියන්නේ. හරි. මම මේ ටික කරලා ඉවර කරලා එන්න. හරි. හරි දැන් ඔයගොල්ලෝ හරියට ගිහලා මේ වැඩක් වලක් තියෙනවද කරගන්න. හරි. මම එන්න මේ ටික දැන් සීයේ සීයේ පුතේ දෙනෙට්ට මහන්සිලු මම දර ටික නම් අරන් ආවා. මේ කොතෙන්ද සීයේ තියන්නේ කොතනින්ද තියන්නේ? මේ වෙදල් විවින් දාන්න මම මේ ඒකට දතු බෑවේ. ඔව් තුකේ. සීයයි ඉතින් අර හරියනේ ඉන්නේ. මේ ටිකේ ඉතින් වැඩි අතු ගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? අතු ගාලා පාර පොඩ්ඩක් හදාගෙන මේ අපි ඊට පස්සේ ගියමු සී. පුතේ මං අර කියපු පැදුර අර ඉස්සරහා මෙහා පැත්තේ කාමරේ මේ ඇති ඒක ගෙනල්ලා එළම නිදා ගන්න ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න. මේ අපි මේ නිදාගෙන ලෑස්තිලා ඉන්නකො මේ අමාර කියපු කරුණ මේ ගැන හොඳට මතක තියාගෙන වැඩ කරන්න ඕනේ මේ. සී අපි දෙනෙට්ටත් කිව්වා. මේ සීයගේ තපේ හැම වෙලාවෙම කටේ එනේ. ඔව් උද්දනේදී. ඔව් මේ අර ඒ ඇයට නිදා ගන්නකොට ඉතිවිසෝ ගාතාව කියලා නිදා ගත්තත් හොඳයි. සී අපි එසේ කරමු. හරි දැන් සී නමේ මේ කොන්ට ළමයි දෙන්න. ඒගොල්ලෝ අර මේ අර පැත්තට ගියා. දැන් මේ පැදුර ගෙනල්ලා විතරක් මදි. දැන් එළලා හදාගන්න මේ දැන් අපි කෑවත් එක්කනේ මේ අපි ගෙදර ලයිට් නෑ මේවට ඉතින් කරන්ට් විදුලි බල වන්දනේ කරන්ට් එක දෙන්නේ නෑ මේවට. තාම වෙලා ගිහිල්ලා නැහැ සී මේ බලන්න. ඒ වෙලා ගිය නැතිලා දැන් 5:41යි. කරුවල වැටෙනවා තාම චුට්ට වෙලාවක් යද්දි මේ දැන් මේ පැදුර එල්ලා කොට්ට ටික දාලා ආපස්සේ මේ හදලා අර ළමයි දෙන්නට තෙන්ට කියලා ඔයගොල්ලෝ මේ වැඩි කරගන්න. දිගාරින්ද සී අර මම කියපු කරුණ ආයෙත් මම මතක් කරන්නේ මේ එළියට යන්න එපා. දැන් මේ වෙලාව. සී අන්න එළිය පැත්තට ගිහින් එන්න. සීයට යන්න හොඳයිද?
මම අවුලක් නෑ මම මේ ගෙදර ඉන්න මිනිස්සයා. 100 ගන්නවා. ඔයගොල්ලෝ ආගන්තුකයනේ. ඒ හින්දා අයනා මම මේ පැදුරක් දැම්මා. ඔව් පැදුර එල්ල හදා ගන්නකො. කොට්ටු ටික තමයි. ඒ බං කසුන් සීයා උඹට කිව්වා නේද මේ එළියට යන්න එපා කියලා. උඹ ඒ ලිඩියා බලන් ඉන්නේ. එන මූසල පාටයි බම් මේ. ඒ මටත් ඒක නම් තේරෙනවා බං. ඉදාම. අපි නිදී. ඔඩ ඉඳපන් මාත් එන්න. මම ඉන්න. ආ අවුලක්මනේ. උඹ ඉඳගනි මං එන්න. වාඩි වතයි. දෙන්න නින්ද ගිහලා. වාඩි දාගන්නවා. අම්මේ. කඩේකෝ කිටි කවන්නේ. අඩෝ උඹලට නින්ද යනවද බං? මට නම් නින්ද යන්නේ නැහැ බං මේ තියෙන අද්භූත ගතියට. ඒ සීතල නැද්ද දන්නේ නේ බම්. මෙතනත් මේ මෙහෙම ඉන්නේ බං. සීතලයියකෝ. ඒ ඉතනනේ පැදුරක් හොයාගත්තේ බොහොම අමාරුයි. ගේම් වලක් අතන. මන් නිදි අය මුල කතා කරනවා මට. බක්කට වහන්නකෝ. ඒ. ඉත හරින්නේ. Qualche cui soldi. Sì. Dorella. Kosunne. Doratterla. Deneda. Dene. හරි ගන්නනේ. හරි ගන්නනේ. හරි ගන්නේ. හරි ගන්නේ. කවුද ගන්නේ? මේ Kasun ne? ඈ කසුන් නෑ. කසුන් අයියෝ. දැන් ඔය කසුන් යවා මම මෙහෙම කසුන් ඊ මොකද ඒ සුමිත් මේ හරි අයිබා මේ බලපන් මේ අඩෝ මොනවද බං ඒ බලපන් අඩෝ මේ මම තොප්පිව මරනවා අඩෝ කවුද බං ඒක ඇත කතාව හිතුවේ දැන් උන්ගේ අම්මට ගිහිල්ලා කොහොමද කියන්නේ ඌ මරනවා කියලා අඩෝ කසුන අයියෝ බං ඔබ කොහෙද බං මේ අපි මෙතන ඉඳලා හරියන්නේ නැහැ බං අපි මේ මොන චිප් එකක්ද බං මේක අපි අමන් ගෙදර ඔක්කොම කුදලගෙන අමන් මේක නිකන් අර මොකද යන්නේ ඒ අරතර මොකද ඉන්නවද මේ ඔක්ක තමයි දුන්නේ මලට Oh, my God!